හිතේ තිබ්බ අදහස එළියට දෙන්න පුළුවන් තැනක් අපිට හම්බුණා. අදහසක් තිබුණේ අපි නුවරඑළිය ගිහලා මොකද්ද කරන්න කියන එකවත්. එතකොට අපි ඉස්සෙල්ලාම අපි පොඩි කැෆේ එකක් පටන් ගත්තා කැෆේ මීලියා කියලා. අපි ඒක පසු කාලේ ඉඳන් හොඳ ඒ කියන්නේ ගුණාත්මක ලෙවල් එකකට අපි මේ ඩෙවලොප් කරා. ෆේල් වෙන්න ඕනේ. දිගටම ෆේල් වුණොත් ෆේල් වෙලා තමයි අපි සක්සස් කියන තැනට යන්න ඕනේ. ව්‍යවසායකයට බෑ මේක ෆේල් කරගන්න. හැම වෙලේම පොඩි දේ ගැන කන්සර්න් වෙන්න වෙනවා. මේ අවුරුදු 3 මාරම අපි දෙන්න ගොඩක් මහන්සි වුණා මේකට. ඒ වගේම අපේ පවුල් දෙකෙන් ලොකු සහයෝගයක් හම්බුණා. ලොකු ආසාවක් වගේ එකක් තියෙනවා. කියන්නේ මේ බ්‍රෑන්ඩ් එක මේ ට්‍රේඩ් මාර්ක් එක අපි ඇත්තටම මේක අපි දෙන්නකින් ආපු මේ කන්සෙප්ට් එකක්. විවසායකත්වය ගැන කතා කරන අපි අද දවසේ ඇවිල්ලා ඉන්නේ නුගේගොඩට. ඒ තමයි ස්ට්‍රෝබෙරි වලින් ලංකාවේ පළමු වතාවට අගේ එකතු කළ නිෂ්පාදන අලෙවි කරන ෂොප් එකකට. ඒ තමයි සිලෝන් බෙරිස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයට. ඉතින් අද දවසේ මේ ආයතනය ආරම්භ කරේ කොහොමද සහ මේ විවසායකත්වය සම්බන්ධව මේ අදහස කොයි විදිහටද එන්නේ සහ මේ සක්සස් ස්ටෝරි එක ගැන විවසායකයන් සමග කතා කරන්න තමයි අද අපි මේ සූදානම් වෙන්නේ. ඉතින් අද අපිත් එක්ක සම්බන්ධ වෙනවා සිලෝන් බෙරිස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ චෙයාමන් වන ෂෙනු ආරියරත්න. අයිබෝන්. ඒ වගේම මැනේජින් ඩිරෙක්ටර් වන මනෝජ්. අයිබෝන්. ෂෙනු කොහොමද මේ ව්‍යාපාර අදහස එන්නේ? ඇත්තටම දැනට ලංකාවේ අපි ගත්තොත් තියෙන්නේ ස්ට්‍රෝබෙරි ජෑම් එක, ස්ට්‍රෝබෙරි පැකට්ස් විකුණන එක තමයි අපි හැම වෙලේම ගොඩක් දකින්නේ. ඒත් ඒක දැකලා මට හිතුණා පොඩක් වෙනස් දෙයක් කරන්න ඕනි කියලා. කියන්නේ හැමෝම ජෑම් හැදුවට ඒකෙන් එහාට දෙයක් අපිට කරන්න පුළුවන් කියලා තමයි මගේ ආසාව තිබ්බා. මුලින්ම මට ආසාව තිබ්බේ තැම්බ්ලිත් එක්ක ස්ට්‍රෝබෙරි එකතු කරලා ඩ්‍රින්ක් එකක් හදන්න පුළුවන් වෙයිද කියලා නිකන් ඇත්තටම මට try කරලා බලන්න හිතුණා. ඇත්තටම මේක සක්සස් වුණා. මුලින්ම කරපුවා ඒ වුණාට අපි ඒක මාකට් එකට දැම්මේ නැහැ. මුලින්ම අපි මාකට් එකට ඔහොම ටික ටික කරගෙන යනකොට King Coconut with Strawberries research and development කරගෙන ගිහිල්ලා ඊට පස්සේ අපි මාකට් එකට දාන ටිකක් කල් ගියා. මොකද මිනිස්සු ඒකට කැමති වෙයිද දන්නේ නැහැ. ස්ට්‍රෝබෙරි King Coconut කියන එකයි totally දෙක වෙනස්නේ. එතකොට අපි හරි බයෙන් හිටියේ ඒක මාකට් එකට දාන්න. ඒ රිස්ක් එක අපි දෙන්න ගත්තා. ඊට පස්සේ තමයි ස්ට්‍රෝබෙරි King Coconut කියන ඩ්‍රින්ක් එක මුලින්ම ආවේ. ඊට පස්සේ හිතුවේ නැති විදිහට ඒක අපි සක්සස් වුණා. ඊට පස්සේ තමයි තව වැලියු ඇඩිෂන්ස් කරන්න ඕනේ කියලා අපිට හිතුනේ. කියන්නේ ජෑම් එක අපි මේන්ලි කරා. ඒ වුණාට ජෑම් එක කියන එක හැමතැනම ගන්න තියෙන හින්දා මම ඊට පස්සේ හිතුවා අපි මේකට තව මිරිස් ටිකක් ඇඩ් කරලා බලමු. මිරිස් කියන්නේ ස්කොච් බොනෙට් පෙපර් එක. ඒක ඇඩ් කරලා හැදුවොත් කොහොම වෙයිද කියන එක. ඒ කියන්නේ මම ඒක කිව්වහමත් කට්ටිය විශ්වාස කරේ නැහැ. ඒක එහෙම පුළුවන් වෙයි කියලා. කියන්නේ ඒක ගැලපෙන්නෙම නැති දෙයක් නේ. ඒ වුණාට ඒක තමයි අන්තිමට අපේ සක්සස්ම ප්‍රොඩක්ට් එක උනේ. ඒ කියන්නේ දැනටත් ෆොරින් මාකට් එකට වැඩිපුරම අලෙවි වෙන්නේ ස්ට්‍රෝබෙරි චිලි සෝස් එක. එහෙම තමයි ප්‍රොඩක්ට්ස් ටික හැදීගෙන ආවේ. right. ඒතර මනෝජ් කොහොමද මේ ව්‍යවසායකත්ව ගමන ආරම්භ වෙන්නේ? දැන් ප්‍රොඩක්ට් එක හදන්න පටන් ගන්නවා වගේම මීට කලින් යම් කිසි අවස්ථාවන් වල විවිධ රැකියාවන් වල හෝ තව ව්‍යාපාර වල නියැලිලා ඉන්නේ නැති. ඒ ගැන කතා කරමු. මම පෞද්ගලිකංශයේ රැකියාවක නියැලුණ කෙනෙක්. වයිෆුත් එහෙමයි. එතකොට එයත් පෞද්ගලිකංශයේ රැකියාවල හිටියේ. අපි ඔය කොරෝනා පීරියඩ් එකෙන් පසුව තමයි අපි කොළඹ ඉඳලා නුවරඑළියට අපේ ගම් පළාතට ගියේ. ඊට පස්සේ තමයි දැන් අපි පටන් ගත්තේ. සාමාන්‍යයෙන් අපි අදහසක් තිබුණේ නැහැ අපි නුවරඑළිය ගිහලා මොකද්ද කරන්න කියන එකවත්. නමුත් අපි ගොඩක් දුරට බැලුවා නුවරඑළියේ මොකද්ද අපිට තියෙන ඔපචුනිටි එක අලුත් දෙයක් පටන් ගන්න කියලා. එතකොට අපි ඉස්සෙල්ලාම අපි පොඩි කැෆේ එකක් පටන් ගත්තේ කැෆේ මීලියා කියලා. අපි ඒක පසු කාලේ ඉඳව හොඳ කියන්නේ ගුණාත්මක ලෙවල් එකකට අපි මේ ඩෙවලොප් කරා. දියුණු ලෙවල් එකක් කියලා කිව්වත් ප්‍රශ්නයක් නැහැ. මොකද ඒ කියන්නේ මම හිතනවා හැම ප්‍රොඩක්ට් එකකම සාර්ථකත්වයේ තියෙන ගුණාත්මක භාවය මිසක් එතන පෙනුම සහ බපසරිය පරිසරය ලොකුවට බලපාන්නේ නැතිව ඇති කියලා මම හිතනවා. එතකොට
පසුව අපිට හිතුණා දැන් කොහොමද නුවරඑළිය දෙයක් අපි පාවිච්චි කරගන්නේ අපේ ව්‍යාපාරයට කියලා. එතකොට අපි දැක්කා ස්ට්‍රෝබෙරි කියන එක සෑහෙන හොඳ මාකට් එකක් තිබුණා පිටින් එන කස්ටමර් බේස් එකට. ට්‍රිප් එකක් යනකොට සහ මේ නුවරඑළිය ආවොත් ගිෆ්ට් එකක් විදිහට අරන් යන්නේ ස්ට්‍රෝබෙරි එකක්. ඒ විදිහට හැමෝම අර ස්ට්‍රෝබෙරි කියන එකට හරිය නිකන් ලොකු වෙනම කල්චර් එකක් වගේ හැදිලා තිබුණා. නමුත් අපි පොඩි කාලේ ඉඳලම දකින්නේ මේ ජෑම් එකයි ස්ට්‍රෝබෙරි ගෙඩියයි. මේක හැමදාම එහාට යනවා මෙහාට යනවා මෙහාට යනවා. විශාල ලොකු කාල පරාසයක් ඇතුළේ මේක වෙන්නේ. මට වුණා මේක මේ කරන්න පුළුවන් වෙයි හෝ බැරි හෝ වෙනසක් කරලා බලන්න මේකත් එක්ක අපි එක්ස්පෙරිමන්ට්ස් වගේ පොඩ්ඩක්. මේකට මිරිස් එකතු කරලා බලන්න. මේකට කොකනට් එකතු කරලා බලන්න. ඊට පස්සේ ජූස් එකක් කෙනෙක්ට අරන් යන්න වුණොත් කොහොමද පිටට අරන් යන්නේ? පොරෙන කෙනෙක්ට කොහොමද අපි තැඹිලි එකක් මෙහෙන් යවන්නේ? ඊට පස්සේ සෝස් එකක් කොහොමද බොටල් කරලා යවන්නේ? එතනදී ඔය අවස්ථාවේදී අපි පටන් ගත්තා අපිට හිතුණා දැන් කොහොමද මේකේ ප්‍රොඩක්ට් එක අපි ඇත්තම රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට්ස් කරා රජය සහ පෞද්ගලික අංශයත් එක්ක එකතු වෙලා යම් කිසි ලෙවල් එකකට අපි ගෙනාවා මේ ප්‍රොඩක්ට් එක ප්‍රිසර්වේටිව්ස් නැතිව කල්තාබාගෙන ගුණාත්මක ප්‍රොඩක්ට් එකක් බවට මේ දැන් මේ වෙනකොට පත් කරලාගෙන තියෙනවා. ඒ කියන්නේ අපි මාස්ටර් කියන නිකන් අපි රෙසිපි එක මාස්ටර් ලෙවල් එකට ගෙනලා මෙහෙම තිබුණා. ඒකවල අපි පසුව ඔක අපි දැන් ඉන්ටර්නැෂනල් මාකට් එකට යවන්නත් ඕන. එතකොට ඊට අමතරව මේ වගේ ප්‍රොඩක්ට් එකක් අපි දන්නවා වුණාට මේක ප්‍රොඩක්ට් එක ගුණාත්මක භාවයෙන් හොඳයි කියන එක කොහොමද කස්ටමර් අතරට යවන්නේ. එතකොට අපිට මේ පැකේජින් ලේබල් කියන එක හරියම වැදගත්. එතකොට අපි ඒක ගැන ටිකක් කන්සර්න් වුණා. ඊට අමතරව අපි මොන නමකින්ද යන්නේ කියන එක අපි හොයලා බලලා කොහොම හරි බෙරි ලිප්ස් කියන නමෙන් අපි ට්‍රේඩ් මාර්ක් එකක් විදියට පටන් ගත්ත ව්‍යාපාරය තමයි මේ. ෂෙනු කාන්තා ව්‍යවසායිකාවක් විදියට මුලින්ම ව්‍යාපාරය ආරම්භ කරන්නේ නුවරඑළියේ. නමුත් ඊට පස්සේ ඇති වුණු පාරිසරික තත්ත්වය වෙනස් වීමත් එක්ක කොළඹට ව්‍යාපාරය රැගෙන ඒම අභියෝගාත්මක වුණා. ඇත්තටම ලොකු අභියෝගයක් ඒක. අපි පුරුදුලා හිටියේ එහෙ ෆොරන් බේස් එකත් එක්ක ලෝකල් බේස් එකත් එක්ක කියන්නේ එහෙට ආවේ වෙනම ක්‍රවුඩ් එකක්. ට්‍රිප් එකක් ආවහම එන්ජොයි කරන ක්‍රවුඩ් එක තමයි නුවරඑළියට ආවේ. ඒ වුණාට ඒක මම කොළඹට ගේනකොට ඒක තනිකරම වෙනස්. එතකොට මං එහෙ හදපු කන්සෙප්ට් කිසිම දෙයක් මට මෙහෙට ඇප්ලයි කරන්න බෑ. එතකොට ඒක ප්ලෑන් කරන්න ඕනේ මේක සක්සස් වෙයිද නැද්ද ෆේල් වෙයිද කියන එක අපි දෙන්නට ලොකු අභියෝගයක් වුණා ඒක. ඒත් එක්කම කොළඹ මේ කස්ටමර් බේස් එකට අපි කේටර් කරන්න ඕනේ කොහොමද කියන එක. එතකොට නුවරඑළියේ තිබ්බ ක්වොලිටි එකම අපි මෙහෙට ආයි ඒ විදිහටම කස්ටමර්ට දෙන්න ඕනේ. ඒවා එතකොට ෂොප් එකක් ගන්නකොට ඒ ෂොප් එක තියෙන තැන ලොකේෂන් එක හරි වැදගත් වෙනවා. ඒ වගේ දේවල් අපිට හරියට හිතන්න වුණා. ලොකු චැලෙන්ජස් ගොඩකට අපි දෙන්න මුහුණ දුන්නා. අන්තිමට කොහොම හරි අපි හිතුවා වගේම අපි අපේ හිතේ තිබ්බ අදහස එළියට දෙන්න පුළුවන් තැනක් අපිට හම්බුණා. ඒ වගේමයි මෙහිදී අපිට ලොකු චැලෙන්ජස් වලට මුහුණ දෙන්න උනා. ඒ කියන්නේ කස්ටමර් බේස් එක හදාගන්න එක. එහෙ නුවරඑළියද නම් අපිට ට්‍රිප් වෙන කට්ටිය කොහොමත් ස්ට්‍රෝබෙරිස් ගන්න එනවා. ඒගොල්ලෝ ගිෆ්ට් දෙන්න ගෙනියනවා. ඒ දේවල් තිබ්බා. කොළඹට ආවම අපි අලුතෙන්ම කස්ටමර්ස්ලා හදන්න ඕනේ. මාකටිං කරන්න ඕනේ. එතකොට ෂොප් එකක් ගත්තාම මේකේ ඉන්ටීරියර්. එතකොට කස්ටමර්ට කියන්නේ හැමදේම කස්ටමර් කොළඹදී බලන්නේ අපියරන්ස් එකේ. එතකොට ඒ පොඩි දේවල් අපිට හරියට කන්සර්න් වෙන්න වුණා. මම හිතනවා අපි සක්සස් වෙලා තියෙනවා කියලා දැන් මේ පොඩි කාලෙට. මනෝජ් දැන් අපි මෙතන ස්ට්‍රෝබෙරි ගත්තාම සාමාන්‍ය ස්ට්‍රෝබෙරි වලට වඩා මේකේ ටිකක් ඊට වඩා ගුණාත්මක බවින් වැඩි ස්ට්‍රෝබෙරි තමයි මේ ෂොප් එකේ ගන්න තියෙන්නේ. ඒ ගැන කතා කළොත් මම ඒක මෙහෙම කිව්වොත් අපේ ස්ට්‍රෝබෙරි එක
මොකක්ද වෙනස කොහොමද වෙනස් වෙන්නේ අපි කස්ටමර්ට අපි දෙන්න මොනවගේ දෙයක්ද කියන එක කිව්වොත් ගොඩක් වෙලාවට අපි උත්සාහ කරනවා අපේ ස්ට්‍රෝබෙරි වල තියෙන ගුණාත්ම භාවය වැඩිම ස්ට්‍රෝබෙරිස් එකන්නේ අපි රිජෙක්ෂ වන ප්‍රමාණය අඩු කරගෙන හොඳම ස්ට්‍රෝබෙරි එකක් අපි කස්ටමට දෙන්න මේකෙදි වෙන්නේ අපි හැමවෙලෙන් පාවිච්චි කරන්නේ පසේ හැදෙන ස්ට්‍රෝබෙරි එකක් මේක සන්රෝවින් වගේ එකක් එකන්නේ හිරු එලියට නිරාවරණය වෙලා බැස්සට දෙමෙනවා පින්නට අහුවෙනවා එතකොට මේකට අපි පාවිච්චි කරන ගුණාත්මක ද්‍රව්‍ය තියෙනවා අපිට කියන්න බෑ මේක ඕගනික්ම කියලා කියන්න බෑ අපි සාමාන්‍යෙන් ඕන එලෝලුව පළතුරකට බෙහෙත් ගන්න සිද්ධ වෙනවා එතකොට නමුත් මේක බැස්සෙන් අවුවෙන් මේ දෙක බැලන්ස් වෙලා ඒ ප්‍රඩක්් එක රස ගුණ තියෙන දෙකම තියෙන ප්‍රඩක්් එකක් තමයි එලියට එන්නේ මොකද අපි අර ගොඩක් වෙලාවට ලස්සනම කියන එක නෙවෙයි රස සහ ගුණය තියෙන ස්ට්‍රෝබෙරි එකක් තමයි අපේ ශොප් එකට අවුත් බලාගන්න පුළුවන් මොනවගේද ඒ ප්‍රඩක්් එක කියන එක මම හිතන්නේ අර ලස්සන බලනවට වඩා හැම දේකම පොඩ්ඩක් ගුණාත්මක භාවයක් බලන්නවන හොඳයි පාරිභෝගික වශයෙන් දැන් බෙරිලිප්ස් ආයතනය ගත්තහම ප්‍රොඩක්ට්ස් රේන්ජ් එක කොයි විදිහටද හඳුනගන්න පුළුවන් අපේ ප්‍රඩක්ට් රේන්ජ් එක අපේ යනවා ස්ට්‍රෝබෙරි චිලි සෝස් එකක් යනවා ඊට පස්සේ ස්ට්‍රෝබෙරි කිං කොකනට් මික්ස් ඩ්‍රින්ක් එකක් යනවා පස්සේ ස්ට්‍රෝබෙරි ඩ්‍රින්ක් එකක් අපි කරනවා ඒත් එක්කම ස්ට්‍රෝබෙරි පියෝ ස්ට්‍රෝබෙරි ජෑම් එකක් කරනවා ඒ කිසිම දෙයකට අපි ප්‍රිසර්වේටිව්ස් යූස් කරන්නේ නැහැ ඊට අමතරව අපේ මෙනු එකේ ගන්න පුළුවන් අපේ ෆාස්ට් මූවින්ම යනවා අපේ හෝම් මේඩ් හදන ස්ට්‍රෝබෙරිම අයිස්ක්‍රීම් එකක් ඒ කියන්නේ අපි ඒක පියෝ ස්ට්‍රෝබෙරිස් වලින් හදන්නේ ඒ හෝම් මේඩ් අයිස්ක්‍රීම් එක ගන්න පුළුවන් ඒත් එක්කම චීස් කේක් ස්ට්‍රෝබෙරි ජූස් ස්ට්‍රෝබෙරි මිල්ක් ෂේක් ඒ වගේ ස්ට්‍රෝබෙරි ඇඩ් කරපු වැලියු ඇඩඩ් ප්‍රොඩක්ට්ස් ගන්න පුළුවන් ඒත් එක්කම ස්පෙෂලි අපේ දවසක් කර දවසක් අපිට නුවරඑළියෙන් අපේ ෆාම්ස් වලින් එනවා ස්ට්‍රෝබෙරිස් ඒවත් ගන්න පුළුවන් මනෝ දැන් අපි මේ ව්‍යවසායකත්ව ගමන ගැන කතා කරන්නේ ගොඩක්ම මේ ගමනේ පර්පස් එක මොකක්ද හරි මට දැනෙන විදිය සහ මම ව්‍යවසායකත්වය ගැන දකින විදිය ගැන මම කියන්න එතකොට අපි හැමවෙලේම බිස්නස්මන් සහ ඔන්ට්‍රපන කියනකොට ගොඩක් වෙලාවට අපි දකිනවා ව්‍යවසායකයා කියන පුද්ගලයා හැමවෙලේම සැටිස්ෆැක්ෂන් එකක් සහ බිස්නස් එක්කදී සතුට වෙන ප්‍රමාණය මේක අලුත් දෙයක් නිර්මාණය කරන එක අලුත් දෙයක් රිසර්ච් කරන එක සහ අලුත්ම අත්දැකීමක් පාරිභෝගිකයට දෙන එක තමයි ව්‍යවසායකයා තුළින් වෙන්නේ. එතකොට ව්‍යාපාරිකයා කියන එක මම කතා නොකර ඉන්න. එතකොට මම හැම වෙලේම උත්සාහ කරන්නේ ව්‍යවසායකයා කියන ලෙවල් එකේදී අපි මෙහෙම සාමාන්‍යයෙන් නිකාම්ම ජීවත් වෙලා මොනහරි දෙයක් විකුණලා එතනින් අතරමැදියෙක් වෙලා එහාට විකුණනවා මෙහාට විකුණලා ජීවත් වෙලා මේක ගෙවනවට වඩා අර පොඩි පෙරලියක් වගේ සාමාන්‍යයෙන් නිකන් මේක රෙවලූෂන් එකක් වගේ නිකන් දෙයක් කරලා පාස් හෝ ෆේල් ඒක සක්සස් වෙන්නත් පුළුවන් අන්සක්සස්ෆුල් වෙන්නත් පුළුවන් එතකොට හැබැයි ඒකෙදී ව්‍යවසායකයට දැනෙන සතුට සහ ඒකෙන් විමුක්ති විඳින ඒ ප්‍රමාණය වැඩි ඒකෙදී මගේ ඇඟ ඇතුළ තියෙන අපේ මනුස්සයෙක් වශයෙන් සාමාන්‍ය නිර්මාණශීලී භාවය තියෙන ඒක එළියට දෙන්න පුළුවන් ක්‍රමයක් මම හිතනවා ඒක දෙන්න පුළුවන් මම හිතන්නේ ආහාර පාන වලින් විතරක් නෙවෙයි ඕන දෙයකින් ව්‍යවසායකයට පුළුවන් ඒ දේ එළියට දාන්න ඒ මම හැම වෙලෙම බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ පොඩ්ඩක් පෙරලිකාර දෙයක් අලුතෙන් වෙනවා නම් මම හිතනවා ව්‍යවසායකත්වය කියන්නේ ඒක කියලා මට අනුව ඒ වගේම තමයි දැන් මේ අපි මේ ව්‍යවසායකත්වය ගැන කතා කරාට මේක ඇතුලේ තියෙනවා ලොකු මහන්සියක්. ඒ ගැන කතා කළොත් හරි කැලුම්. එතකොට මම මෙහෙම කියන්නම්. ව්‍යවසායකත්වය ඇතුලේ තියෙන ලොකු මහන්සිය. මම කියන්නේ ව්‍යවසායකයා සහ ව්‍යාපාරිකයා අතර මේ මහන්සිය සමානයි හෝ අසමානයි හෝ වැඩියෙන් මෙයා මහන්සි වෙනවා වැඩියෙන් මෙයා මහන්සි වෙනවා කියන එක. නමුත් අපි අර කම්පෙයාර් කරන්න වෙලා තියෙන බිස්නස්මන් සහ ව්‍යාපාරික මේ ඔන්ට්‍රපන කියන එකනේ. එතකොට මම දකින විදිහට ව්‍යවසායකයාගේ මම හිතනවා තින්කින් කැපැසිටි එකේ
එක වෙලාවට එක චේන්ජස් වලට යන්න වෙනවා. ව්‍යාපාරිකයත් යනවා ව්‍යාපාරික හැම්වෙලෙන් බලන්නේ දැන් ගොඩක් වෙලාවට ව්‍යාපාරයේ ලාභය සහ ඒක අතර තියෙන සම්බන්ධය සමග නමුත් ව්‍යවසායකයට වෙනවා පුළුල් පරාසයක මේක ලිමිට්ලස් පුළුල් පරාසයක හිතන්න වෙනවා අපේ ප්‍රොඩක්ට් එකක් කොහොමද අපි මාකට් එකට දාන්නේ ප්‍රශ්නේ තියෙන්නේ මම ඉස්සෙල්ල කිව්වා වගේ ප්‍රොඩක්ට් එකක් අපි හැදුවට අපි දන්න හොඳයි කියන එක අපි මාකට් එකට දාන්න ඕන ලේබල් එක සහ පැකේජින් එක සහ මාකටින් ඒ ස්ට්‍රැටජිස් පාවිච්චි කරන්න වෙනවා අපිට. ඒ වෙලාවේදී මම හිතනවා ව්‍යවසායකයාගේ මේ අර දැන් ඔය තියෙන මේ ප්‍රශ්නය ඇහුවම මේ කැලුම් කොහොමද මේක කටුකභාවය වගේ ප්‍රශ්නයක් නේ. එතකොට මම හිතන්නේ ගොඩක් වෙලාවට ව්‍යවසායකයාට මේකේ එන කැපැසිටි එක වැඩි. ව්‍යවසායකයාට බැහැ මේක මේ ෆේල් කරගන්න. හැම වෙලේම පොඩි දේ ගැන කන්සර්න් වෙනවා. එතකොට මම හිතන විදිහට ගොඩක් මේකේ බර කියන එක ව්‍යවසායකයාට තනියෙන් අදින්න වෙනවා. ෂෙනු දැන් කාන්තා ව්‍යවසායිකාවක් විදියට මේ අයිඩියා එක කොහොමද ඉන්ඩස්ට්‍රි එකේ වැලිඩේට් කරගත්තේ? ඇත්තටම දැන් අපි නුවරඑළිය ගත්තොත් හැමෝම ඇවිල්ලා ස්ට්‍රෝබෙරි වලට ආවම ස්ට්‍රෝබෙරි පැක්ස් ගන්නවා. එතකොට ජෑම් අහනවා. ඒ වගේ කියන්නේ ගොඩක්ම එන හැමෝම ස්ට්‍රෝබෙරි කියන නුවරඑළිය නම් ස්ට්‍රෝබෙරි කන්න ඕනේ. ස්ට්‍රෝබෙරි ජූස් එකක් බොන්න ඕනේ. ඒ වගේ හිතාගන්නේ කියන්නේ ඕනම කෙනෙක් එන්නේ ස්ට්‍රෝබෙරි පැක් එකක් හරි අරගෙන ගෙදර යනවා යාළුවන්ට දෙනවා කියලා. එතකොට අපි හිතුවා ඇයි ජෑම් එකක් විතරක්ම කරන්නේ ඊට පස්සේ වෙන දෙයක් අපි දුන්නොත් ඒක සක්සස් වෙයි මීට වැඩිය කියලා ජෑම් එකට වැඩිය කියන්නේ ගිෆ්ට් එකක් වුණත් දෙන්න යාළුවෙකුට ඒ කියන්නේ අලුත්ම දෙයක් දුන්නොත් ඒක හැමදාම මතකේ ඉඳී කියන එක ඒක හිතුණා. ඒත් එක්කම අපි මුලින්ම අපි කස්ටමර්ස්ලාව අපි මුලින්ම කස්ටමර්ස්ලට සාම්පල් දුන්නා. අපේ හදන සෝස් එක ජෑම් එක පවා අපි එකපාර මාකට් එකට දැම්මේ නැහැ. කස්ටමර් ෆීඩ්බැක්ස් ගත්තා. ඇත්තටම එන කැෆේ එකට එන හැම කස්ටමර්ටම අපි සාම්පල් දුන්නා. සෝස් සාම්පල් දුන්නා. එහෙම තමයි අපි හිතුවේ මේක මාකට් එකට එන්න ඕනේ කියලා. කියන්නේ හැමෝගෙම හොඳ රිවිව්ස් තිබ්බා අපිට. කියන්නේ ඇයි මේක දෙන්නේ නැත්තේ? දැන් ගන්න පුළුවන්ද කියන තත්ත්වයට එනකම්ම අපි සාම්පල්ස් දීදී කස්ටමර්ස්ලාට ඒක එහෙම තමයි අපි බැලුවේ. ඒ වගේම අපිට රිපීට් කස්ටමර්ස්ලා එන්න ගත්තා. දිගටම කියන්නේ අපේ ජෑම් එක ගන්න පවා අපේ හෝම්මේඩ් අයිස්ක්‍රීම් එක ගන්න පවා කස්ටමර්ස්ලා රිපීට් කස්ටමර්ස්ලා හැම අවුරුද්දම එන්න ගත්තා. ඊට පස්සේ තමයි අපි හිතුවේ මෙතනින් එහාට දෙයක් කරන්න ඕනේ. හැමදාම මෙතනම හිර වෙලා හිටියොත් අපිට කවදාවත් දියුණු වෙන්න බෑ. ඒ නිසා තමයි ඊළඟ ස්ටෙප් එකට අපි කොළඹ තෝරගත්තේ. එහෙම තමයි එදේ වැලිඩේට් වෙන්නේ. දැන් ඒ වගේම තමයි මානව ගොඩක් මේ බිස්නස් එකට ලොකු සපෝට් එකක් දෙනවා. දැන් කොහොමද මේ ස්ට්‍රෝබෙරි ප්‍රොඩක්ට් එකක් අගේ එකතු කරලා ඉන්ටර්නැෂනල් මාකට් එකට අරන් යන්න ඕන කියන ලෙවල් එකෙන් මේ වැඩේට බැස්සේ? හරි. කැලුම් අපි ගොඩක් වෙලාවට හිතුවේ අපිට අර ෆොරින් බේස් එකත් අපිට සාමාන්‍යයෙන් හැම වෙලේම ගොඩක් වෙලාවට අපි කැෆේ එකට උනත් ටච් වෙන නිසා අපි හිතුවා මේක කොහොමද ෆොරින් කෙනෙක්ට ඇප්ලයි වෙන්නේ. ඒ කියන්නේ ගොඩක් වෙලාවට මම හිතනවා දැන් කියන්නේ අපේ දේශීය දෙයක් සහ ස්ට්‍රෝබෙරි කියන එක ඉන්ටර්නැෂනල් මාකට් එකේ උනතරම් තියෙනවා. නමුත් දේශීය ස්ට්‍රෝබෙරි කියන එක සමහරවිට අපිට දේශගුණ කලාප වලට අනුව මේක යුනික්නස් එකක් හැදෙනවා. ඒතකොට ටේස්ට් එක වෙනස්, මේකේ හැඩය වෙනස්, මේකේ ලස්සන වෙනස්. ඒකත් එක්ක මම ගොඩක් වෙලාවට කල්පනා කරා කොහොමද මේක ඉන්ටර්නැෂනල් මාකට් එකට ගෙනියන්නේ කියන එක. ඉන්ටර්නැෂනල් මාකට් එකට ගෙනියනවා නම් මේකේ ගුණාත්මක භාවය කියන එක මම හිතන්නේ අපි හිතන්න ඕන ප්‍රධානම කාරණාවක් සහ පැකේජින් එක සහ අපි මේක සමහරවිට ගොඩක් වෙලාවට අපි දැනටනම් මේ අපි තුමු ලැකේජ් වල සහ අපේ වෙන කුරියර් සර්විස් හරහා එහෙම තමයි දැනට අපි යවන්නේ. නමුත් මේක මාස් ප්‍රොඩක්ෂන් එකක් ලෙවල් එකට එනකොට මොන වගේ වෙයිද කියන එක සහ ඒකට අපි එකතු කරන්න ඕන දේවල් සම්බන්ධයෙන් අපි ටිකක් රිසර්ච් කරා. එතකොට මම නිතරම කල්පනා කරේ ස්ට්‍රෝබෙරි ජෑම් එකක් ඉන්ටර්නැෂනල් මාකට් එකට දාලා වැඩක් නැහැ.
ඉන්ටර්නැෂනල් මාකට් එකෙන් අපිට දී ස්ට්‍රෝබෙරි එකක් මෙන්න මේක හොඳයි ඊට වැඩිය කියන එක. එතකොට අපි හැම වෙලෙම උත්සාහ කරේ මම මේ ප්‍රධානම අපේ මේ ප්‍රොඩක්ට් එකක් තියෙනවා fast moving ප්‍රොඩක්ට් එක. ඒක දැනට අපේ නෙදර්ලන්ඩ් සහ ජර්මන් වගේ රටවල් වලට සාම්පල්සුත් මේ වෙනකොට ගිහිල්ලා තියෙනවා සහ අපිට ඕඩර්සුත් ලැබිලා තියෙනවා. යම්කිසි අපි ඔය මාස් ප්‍රොඩක්ෂන් එකක් යන්න බැරි ලෙවල් එක තියෙන නිසා දැනට අපි පොඩ්ඩක් මේ සම්බන්ධව මේ වැඩ කටයුතු කරගෙන යනවා. එතකොට මේකෙදි ස්ට්‍රෝබෙරි වලට අපි ස්කොච් බොනට් කියන මිරිස් එක එකතු කරලා බලනවා. එතකොට මේකත් එක්ක මේ අලුත් අත්දැකීමක් සමහර මිනිසුන්ට ගොඩක් වෙලාවට මේ නිකන් ස්ට්‍රෝබෙරි මිරිසුයි කියන එක ගැලපේද වගේ අදහසක් තියෙනවා. ඒ වුණාට මේක සෑහෙන සක්සස් වෙච්ච ප්‍රොඩක්ට් එකක්. මේකට අපි ස්ට්‍රෝබෙරි ඊට අමතරව ඔය ස්කොච් බොනට් කියන මිරිස් එක, සිලෝන් ස්පයිසස්, ඒ වගේ කුළුබඩු සිලෝන් ස්පයිසස් කියන කුළුබඩු ඒවත් එකතු කරලා තමයි මේ නිෂ්පාදනය සිද්ධ වෙන්නේ ඔය සෝස් එක. ඊට අමතරව තව ප්‍රධාන කාරණාවක් තිබුණා කිං කොකනට් කියන එක. කිං කොකනට් කියන එක අපේ ලංකාවට ආවේනික තැඹිලි වර්ගයක් තමයි කිං කොකනට් කියන තැඹිලි වර්ගය. එතකොට ඉතින් මම හිතුවා අහලා තිබුණා වෙන ඉන්ටර්නැෂනල් මාකට් එකේ මේ තැඹිලි වලට හොඳ ඉල්ලුමක් තියෙනවා කියලා. ඉතින් අපි දෙවනුවට තමයි ඔය පටන් ගත්තේ කිං කොකනට් එකට අපි ස්ට්‍රෝබෙරි එකතු කරනවා. වැලිඩ් එඩිෂන් එකක් විදියට. වැලිඩ් එඩිෂන් කියන එක මම හිතන්නේ කොතනකදීවත් නවතින ප්‍රොඩක්ට් එකක් නෙවෙයි. අපිට ඒක ලිමිට්ලස් යන්න පුළුවන් කරලා බලලා මේක ගැන මේ කොම්බිනේෂන් එක ගැලපෙනවා නම් ඒකයි ස්ට්‍රෝබෙරි ජූස් එක නම් මම ගොඩක් වෙලාවට අපි ස්ට්‍රෝබෙරි ජූස් එක සහ ජෑම් එක ලංකාවේ ආශ්‍රිත විකුණුම් නිෂ්පාදන සඳහා තමයි අපි මේ පාවිච්චි කරන්නේ. ඉන්ටර්නැෂනල් මාකට් එකට ගත්තහම දැනට අපි ප්ලෑන් කරගෙන යනවා කොයි අපිට මොන ලෙවල් එකේදී හරි අපි ඉන්ටර්නැෂනල් මාකට් එක මේ ප්‍රොඩක්ට් වලින් ටච් කරනවා බෙර්ලිප්ස් ට්‍රේඩ් මාක් එකත් එක්ක. ෂෙනු දැන් වැලියු ඇඩඩ් ප්‍රොඩක්ට් එකක් කරන එක සාමාන්‍ය දෙයක් වගේ නෙමෙයි. ටිකක් වැඩිපුර මහන්සි වෙන්න වෙනවා. මේකට කොහොමද ටයිම් එක මැනේජ් කරගත්තේ? ටයිම් මැනේජ්මන්ට් කියන එක හරිම අමාරු දෙයක්. ඒ කියන්නේ ඒක මට විතරක් නෙවෙයි හැම ව්‍යවසායකයෙක්ටම මේක ලොකු චැලෙන්ජ් එකක් ටයිම් මැනේජ් කරගන්න එක. ඒ කියන්නේ පටන් ගන්නේදී අපි තනියෙන් හැමදේම කරගන්න ඕනේ. අපිට කිසිම සපෝට් එකක් හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිට වැඩ කරන්න කෙනෙක්වත් ගන්න බෑ එකපාර ටයිම් මැනේජ් කරගන්න ලේසි කියලා. ඒ වුණාට මයි හස්බන්ඩ්ගේ අපි දෙන්න උදේ 4 විතර ඉඳලා ඇහැරලා ඊට පස්සේ අපි දෙන්න රැ නිදා ගන්නකොට 12:00යි. ඒ වගේ තමයි මේ අවුරුදු 3 මාරම අපි දෙන්න ගොඩක් මහන්සි වුණා මේකට. ඒ වගේම අපේ පවුල් දෙකෙම ලොකු සහයෝගයක් හම්බුණා. ටයිම් එක මැනේජ් කරගන්න කියන්නේ මට දැන් ස්ට්‍රෝබෙරිස් නුවරඑළියෙන් එනකොට කියන්නේ මට කොළඹ ඉඳලා ඒ පැත්ත බලන්න බෑ. මට දවස් ගානේ නුවරඑළිය යන්න බෑ. ඒ වුණාට මගේ මේන් සප්ලයර් එයා තමයි මට ස්ට්‍රෝබෙරි පැත්තෙන් හැමදේම බලලා ක්වොලිටි එක හොඳ කියන්නේ ස්ට්‍රෝබෙරි වල තියෙනවා කියන්නේ කැපිච්ච ඒව නැතුව ෆුල් ෆෘට් එක හොඳම පළතුර මට මෙහෙට එවන්න මේන් සප්ලයර් බාරගෙන එතකොට එයා ඒව ඔක්කොම ක්වොලිටි චෙක් කරලා මට ඩේලි ක්ලියර් පැකේජින්ග්ස් වල එවලා ඒව ඔක්කොම මට කොළඹට ඩේලි එවන්න එයා ලොකු සපෝට් එකක් දෙනවා ස්ට්‍රෝබෙරිස් පැත්තෙන් ගත්තොත්. එතකොට මෙහෙට ආවම මෙහි ප්‍රොඩක්ෂන් වලට ඒව අපි ප්‍රොඩක්ෂන් වලට හරි කන්ඩිෂන්ස් වල අපි ස්ටෝර් කරන්න ඕනේ. ඒවට මගේ ෆැමිලි එකෙන් ලොකු සපෝට් එකක් හම්බ වෙනවා. ඒ වගේම අපි දෙන්නට ලොකුම චැලෙන්ජ් එක තමයි ප්‍රොඩක්ෂන් එක. අපේ ප්‍රොඩක්ට්ස් 4ක් යනවා. එතකොට ඒ ටික මේ කැෆේ එකත් එක්ක ඒ ටික බැලන්ස් කරගන්න එක. එතකොට ගෙදර වැඩ ටික බලා ගන්න එක, ළමයි ගැන බලන එක, ඒවා ඇත්තටම ලොකු චැලෙන්ජ් එකක් මට නම්. හැබැයි මට කියන්නේ මගේ දරුවෝ දෙන්නත් හස්බන්ඩ්ුත් මගේ අම්මත් ලොකු සපෝට් එකක් දෙනවා මට ඒවා මැනේජ් කරගන්න. මගේ ගෙදර වැඩ ටික අම්මා බලා ගන්නවා. ඒ වගේම ප්‍රොඩක්ෂන් එකේ වැඩ අපි දෙන්න බලා ගන්නවා. ඒ වගේම කැෆේ එක අපි බලා ගන්නවා. ඊට අමතරව පොඩි පොඩි දේවල් මගේ බාලා දෙන්න ඒගොල්ලෝම කරගන්නවා. ඒ වගේ තමයි බැලන්ස් එකකින් මේව කරගෙන යන්නේ. ඒ කියන්නේ මේක මට විතරක් නෙවෙයි හැම ව්‍යවසායකයෙක්ටම මේ දේ පොදුයි. හරි අමාරුයි මේ වැඩේ කරගෙන යන්න. ඒත් අතහැරලත් බෑ. ඉතින් අමාරුවෙන් කරගෙන ඒ කියන්නේ මම හැමතැනම ඉන්න ඕනේ. මේක මගේ කියන්නේ තවත් දරුවෙක් වගේ. මගේ
බ්‍රෑන්් එක. එතකොට එතනදි මම හැම තැනදිම ඒකට ටෙන්ඩුනේ නැත්තං එතනත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා අමාරුවෙන් කොහොමරි මැනේජ් කරගෙන මේ කරගෙන යනවා ඉතින්. දැන් මනෝජ් කොහොමද මේ ව්‍යාපාරයේ ඉදිරි දැක්ම අනාගත සැලසුම් මොන වගේ විදිහටද ප්ලෑන් කරලා තියෙන්නේ? කැලුම් මේකේ ඇත්තටම අපි දෙන්නගේ ලොකු ආසාවක් වගේ එකක් තියෙන්නේ. කියන්නේ මේ බ්‍රෑන්ඩ් එක මේ ට්‍රේඩ් මාර්ක් එක අපි ඇත්තටම මේක අපි දෙන්නකින් ආපු මේ කන්සෙප්ට් එකක්. එතකොට අනාගතයේදී ගොඩක් වෙලාවට මම මේ හිතනවා බෙරිලිප්ස් කියන අපේ බ්‍රෑන්ඩ් එක ගත්තා. අනාගතයේදී බෙරිම නොවෙන්නත් පුළුවන්. බෙරිලිප්ස් කියන එකෙන් සමහරලාවට මම නිකන් මේ උදාහරණයක් කියන්නම්. ක්ලෝතින් බ්‍රෑන්ඩ් එකක් වෙන්නත් පුළුවන්, කොස්මැටික්ස් වෙන්නත් පුළුවන්. එහෙම නැතුව වෙන මොනවා හරි එදිනදා පාවිච්චි කරන බඩු භාණ්ඩයක් වෙන්න පුළුවන්. බෙරිලිප්ස් කියන එකට මම හිතනවා ට්‍රේඩ් මාර්ක් එකක් වුණාට බෙරිස් සම්බන්ධවම අපි ඒකට කොටු වෙන්න ඕනේ නැහැ කියලා. මම පොත කලිනුත් කිව්වනේ ව්‍යවසායකයා ෆ්‍රේම් එක ඇතුලේ ෆ්‍රේම්ලස් යන්න ඕන කියන එක. එතකොට නම බෙරිලිප්ස් වුණාට ඒක ASCII අපි හිර වෙන්න ඕනේ නැහැ. මම හිතනවා ඒ කියන්නේ ගොඩක් වෙලාවට ඉන්ටර්නැෂනල් මාකට් එක අපි ඇත්තටම ඉතින් ලංකාව වගේ රටක් ගත්තාම හැමදාම ලංකාව අස්සෙම එහෙම ඒක මාකට් එකක් හදාගෙන සහ ඒක වෙනුවෙන්ම හම්බ කරන්න ඕන සහ මේකෙන් තෘප්තියත් එක්ක ලාභයක් තියෙන්න ඕන. නමුත් මම හිතනවා අද පවතින ලෝකේ තියෙන තත්ත්වය සහ හැමදේම ගත්තාම අපි පැකේජිං එක ප්‍රොඩක්ට් එක ක්වොලිටි එක හැමදේම හැම වෙලේම මම කියන්නේ ඉන්ටර්නැෂනල් ලෙවල් එකේම බලන එක හොඳයි. එතකොට බෙරිලිප්ස් කියන එක මම දන්නේ නැහැ අනාගතයේදී කොතන පිච් වෙයිද කියලා. එන අතට බෙරිලිප්ස් යනවා. ඒක තමයි තත්ත්වය. දැන් ෂෙනු මේ දක්වා ආපු කාල සීමාව තුළ විශේෂයෙන්ම ගත්තාම වසර 4ක් වගේ ආසන්න කාලයක් තියෙනවා. දැන් සාර්ථක ව්‍යවසායිකාවක් විදියට මේ වීඩියෝ එක බලන බහුතර පිරිසක් ඉන්නවා ඔබ වගේම ව්‍යාපාරයක් කරන්න ව්‍යවසායකත්වය තුළින් ඉදිරියට යන්න කැමති අයට. මේ වගේ කෙනෙක්ට මොන වගේ ඇඩ්වයිස් එකක්ද දෙන්නේ? මම කියන්නේ රිස්ක් එකක් ගන්න ඕනේ. රිස්ක් එකක් ගත්තේ නැත්නම් ලයිෆ් එකේ අපිට ඉස්සරහට යන්න බෑ. කියන්නේ ඕනම දෙයකට රිස්ක් එකක් ගන්න ඕනේ. ඔන්ටර්ප්‍රෙනර් කෙනෙක් හැටියට අනිවාර්යෙන් රිස්ක් එකක් ගන්න ඕනේ. එහෙම රිස්ක් එකක් ගත්තේ නැත්නම් අපිට සක්සස් වෙන්න බෑ. ඒ වගේම දැන් ඉන්න ජෙනරේෂන් එක ගොඩක් හිතනවා මාසෙන් දෙකෙන් අපි දියුණු වෙනවා කියලා. එහෙම එකක් නැහැ. ඒ කියන්නේ මට හිතන විදියට අපි හැම වෙලේම මට හිතන දේ නෙවෙයි. ඒ කියන්නේ ෆේල් වෙන්න ඕනේ. දිගටම ෆේල් වුණොත් ෆේල් වෙලා තමයි අපි සක්සස් කියන තැනට යන්න ඕනේ. යන්නේ කොහොමත් එහෙම තමයි වෙන්නේ. අපි එකපාර බිස්නස් එකක් පටන් ගත්තයි කියලා අපිට දවසින් දියුණු වෙන්න බෑ. මමත් ගොඩක් ෆේල් වුණා. දිගටම ෆේල් වුණා. ඒ වුණාට මම අතහැරියේ නැහැ. අපි දිගටම අල්ලගෙන හිටියා. හරි අමාරු වුණා. අපිට අවුරුද්දක් විතර යනකම් අපි හරිම අමාරුවෙන් මේක බිස්නස් එක කියන්නේ සමහර දවසට ඇඬෙන්න තරම් හිතෙනවා මේ බිස්නස් එක කියන්නේ. සමහර රිසර්ච් කරනකොට ඒවා ෆේල් වෙනවා, ප්‍රොඩක්ට් ෆේලියර්ස් එනවා. එතකොට කියන්නේ ඒක දරා ගන්නත් හරි අමාරුයි. ඒ වුණාට ඒ හැම ෆේල් වෙච්ච හැම තැනදීම අපිට හිතුණා නැහැ කොහොම හරි මේක හරියටම හදාගෙන කොහොම හරි අපි සක්සස් වෙනවා කියන එක. එහෙම තමයි ඉතින් මම හිතන්නේ ගොඩක් අය කියන්නේ අපේ හිතන විදිය ගොඩක් වෙනස් කරගන්න වෙනවා මෙතනදී. රිස්ක් එකක් ගන්න බය නැතුව වෙන්න ඕනේ ඔන්ටර්ප්‍රෙනර් කෙනෙක් වුණොත්. දැන් මනෝජ් පහුගිය ආපදා කාල මේ පහුගිය සුලිසුලන් තත්ත්වයක් එක්ක නුවරඑළියේ බිස්නස් නැත්තරම නැති වෙලා තියෙන්නේ නැත්තේ. කොහොමද කොළඹට එන්න ඕන කියලා මේ වගේ ලොකු ගැටයක් අරගෙන මේ අවදානම ගත්තා? කැලුම් සමහර වෙලාවට අපි ඇත්තටම වයිෆ්ගේ අදහසක් තිබුණා දැන් අපි මෙතනින් එළියට එන්න ඕන කියන එක. ඒ කියන්නේ මේක නුවරඑළියට ආවේනික වෙලා අපි නුවරඑළිය ඇස්සෙම ඉන්නවා. ඒක නිසා මෙයාට අදහසක් තිබුණා අවුට්ලට් එකක් අපි පටන් ගන්න ඕන කියලා
අවුට්ලට් එකක් නෙවෙයි මෙයාට නම් තියෙන අවුට්ලට් ගොඩක් පටන් ගන්න ඕන කියන අදහසක්. නමුත් අපි ස්ටාර්ට් එක එළියට එන්න ඕන කියන අදහස තිබුණා. නමුත් අපි අර ලොකේෂන් එකක් එහෙම හොයනවා ඊට පස්සේ තැනක් වෙනවා. මොකද ඒක සෙට් වෙනකම් මොකද මගේ ඔළුව වැඩ කරන්නේ නැහැ. මේක දැන් මෙතන ස්ටාර්ට් කරන්න ඕන කියන එක මට ඒක අදහසක් තිබුණට තැනක් හම්බුනේත් නැහැ. එතකොට ඇත්තටම මේ ඔය ව්‍යවසන කාලේ ඔය මේ ගංවතුර සහ නායම් ප්‍රශ්න වෙනකොට අතර මැද අපි හිටියේ තනක් හම්බෙලා ඉවරයි. මම හිතන්නේ ගොඩක් වෙලාවට ඒකේ බලපෑම ගන්න කලින් අපි මෙතන වැඩේ ස්ටාර්ට් වුණා. එතකොට සමහරවිට ඒකෙන් මට පොඩි බලපෑම් ටිකක් වුණේ මේ කියන්නේ මට මම මීට වඩා තව දේවල් මේක ඇතුළේ කරන්න හිටියා. නමුත් මට නුවරඑළියෙන් සමහර දේවල් ඒකට කරගන්න යන්න ප්‍රශ්නක් තිබුණා. නමුත් එතකොට ඔය ප්‍රශ්නෙත් එක්ක මම හිතනවා අපේ ඒ කාලය සහ ඒ පීරියඩ් එක ඔටෝමැටිකලි මේ එතනින් මෙහාට එන්න ටක් ගාලා chance එකක් හම්බ වුණා මේ වැඩේ නිසා. මොකද මම හිතනවා දැන් මේ වෙනකොට අපි හිටියනම් නුවරඑළියට වෙලා අද වෙනතුරු අපිට කස්ටමර් බේස් එක හදාගන්න අමාරුයි. මොකද තාම නුවරඑළියට මේ යවන ප්‍රමාණය සහ එන ගෙස්ලා අඩු වෙලා තියෙන්නේ. අද වෙනකොටත් ඒක අපි තව කාලයක් බලන් ඉන්නවා කියන එක ඒ අර බලන් ඉඳිල්ල නෙවෙයි. මොකද කාලයක් තිස්සේ අපි මේ බිස්නස් එක ඩෙවලොප් කියලා බලන් ඉන්නවා කියන එක දේශගුණික සහ විවසනකාරීත්වය ඒක ඇතුලේ බලන් ඉන්න එක ඒක හොඳ දෙයක් නෙවෙයි. සා ලයිෆ් එකෙත් හොඳම කාලේ යන්නේ. හොඳම කාලෙන් ටක් ගාලා අපි එතකොට එතනින් චේන්ජ් වෙලා මේ එළියට ආවා. එතනදී ගොඩක් වෙලාවට මම හිතනවා මේ කලින් ප්ලෑන් එක ඔළුවේ තිබුණ නිසා වැඩේ ගොඩ ගියා. මොකද මේ නැතුව අපි අර ඒකට වාසනාවට මේකට ආව නෙවෙයි මේ ඔය මේ ඔන්ට්‍රප්‍රනර් කෙනෙක්ට මම හිතන්නේ වාසනාව කියලා එකක් නැහැ. මහන්සි වුණොත් මහන්සිය මං හිතන්නේ මහන්සි නෙවෙයි. ඒ කාලයට අනුව මහන්සි වෙනවා කියන එක මරු. ඒ කියන්නේ මහන්සි වෙනකොට පළදාව හොඳයි. මහන්සි වෙනකොට මෙහෙම දෙයක් හොඳයි. මහන්සි වෙනකොට තරක හදා ගන්න පුළුවන්. මහන්සි වෙනකොට නිර්මාණය කරන්න පුළුවන්. මහන්සි වුණොත් තමයි අපිට මම හිතන්නේ මහන්සි වුණොත් නෙවෙයි එහෙම වෙන්නේ. මම හිතන්නේ ස්මාර්ට් වර්ක් කරන්න ඕන. ඒ කියන්නේ අපි උදැල්ලෙන් පොළොව කටන්න පුළුවන්කම තියෙද්දී සමහරවිට අපි මේ කෝටුවෙන් පොළොව හරන වගේ නිකන් කතාවක් වගේ නේ ඔක. එතකොට අර අඩුව තියෙද්දී අතපුච්ච ගන්නවා වගේ වැඩක්. ඒතර මම හිතනවා හැම වෙලෙම ස්මාර්ට් වර්ක් කරන්න ඕන. මහන්සි වෙන එක හරි මහන්සි වෙනවා කියන එක මම හිතන්නේ අපේ මනසින් සහ මේ අපේ හිතන කැපැසිටි එකෙන් තමයි මහන්සි යන්නේ. මේ වගේ ඔන්ට්‍රප්‍රනර් කෙනෙක් වෙනකොට ගොඩක් වෙලාවට මම හිතනවා හොඳම දේ ගොඩක් වෙලාවට අලුත් දේවල් වලට ටක් ගාලා මේ චේන්ජ් වෙන එක තමයි හොඳම දේ කියලා මම හිතනවා. එතකොට දැන් මේ කැලුම හැව්වේ මගෙන් ඔය කාලේ කොහොමද අපිට බලපෑවේ කියන එක. එතකොට මම හැම වෙලේම හිතන්නේ මේක මේ අපි අර කලින් ඒ කියන්නේ මම මෙහෙම දෙයක් කියන්නම්. එතකොට දැන් අපි මොකක් හරි දෙයකට කලින් ප්‍රිපෙයාර් වෙලා ඉන්නවා නම් මම කියන්නේ මරණයට උනත් මොන ප්‍රශ්නයක්වත් මැරෙන්න උනත් කලින් ලෑස්ති වෙලා ඉන්නවා නම් ඒක ලං කරනකොට මම හිතන්නේ නැහැ ඒක චැලෙන්ජ් එකක් වෙයි කියලා. කලින් ලෑස්ති වෙන්න ඕන කියන එකයි මම හිතන්නේ. අනිවාර්යයෙන්. අවසාන වශයෙන් මොකක්ද ස්පෙෂලි කියන්න තියෙන්නේ? ස්පෙෂලි කියන්න තියෙන්නේ ගොඩක් වෙලාවට මට වගේ අදහස කැලුම් මහන්නේ ඔන්ට්‍රප්‍රනර් කෙනෙක් විදිහටද නැත්නම් දෙන්න ඕන මැසේජ් එකක් විදිහට? ඔන්ට්‍රප්‍රනර් කෙනෙක් විදිහට මැසේජ් එකක්. ඔන්ට්‍රප්‍රනර් කෙනෙක් විදිහට දෙන්න ඕන මැසේජ් එකක් නම් ඔන්ට්‍රප්‍රනර් කෙනෙක් වුණාම සමහරවිට මම කියන්නේ බ්‍රෑන්ඩ් එකක්ම ක්‍රියේට් වෙන්න ඕන කියලා ඔන්ට්‍රප්‍රනර් කෙනෙක්. ඔන්ට්‍රප්‍රනර් කෙනෙක් සමහරවිට තර්ඩ් පාර්ටි එක සප්ලයි කෙනෙක් වෙන්නත් පුළුවන්. අපි හිතමු රොබෝස්ලා හදනවා නම් රොබෝ එකේ පාර්ට් එක හදනවා වෙන්නත් පුළුවන්. එතකොට ඒක ෆුඩ් වලදී රෝ මැටීරියල් වෙන්නත් පුළුවන්. ඒක වැලියු ඇඩිෂන් වෙන්නත් පුළුවන්. වෙනමම ප්‍රොඩක්ෂන් එකක් වෙන්නත් පුළුවන්. එතකොට මම කියන්නේ ගොඩක් වෙලාවට මට දැනෙන දේ ඔන්ට්‍රප්‍රනර් කෙනෙක් වෙන්න මම ඉස්සෙල්ලා කියනවා වගේම thinking capacity එක unlimit ඕපන් වෙන්නත් ඕන, ෆ්‍රේම්ලස් හිතන්නත් ඕන. ඒක එකක්. අනිත් එක තමයි මොන ප්‍රොඩක්ට් එකක් වුණත් ඒක හැම වෙලේම ඒ ප්‍රොඩක්ට් එකේ ක්වොලිටිය සහ ඒ ගුණාත්මක භාවය
දෙන්න පුළුවන් උපරිම ලෙවල් එකට හිතුවොත් එක යම් කිසි ලෙවල් එක්කදී නවතිනවා. අපිට 100% දෙන්න try කරොත් 90% හරි මේ ප්‍රොඩක්ට් එක සක්සස් වෙන්න පුළුවන්. හැම වෙලේම මට දකින දේ විදියට ලංකාව සහ මම පිට එච්චර ලොකු මට අදහසක් නැහැ. අපි බලන්නේ ඉක්මනට ඔන්ටර්ප්‍රනර් කෙනෙක් වෙන්න ඉක්මනට දෙයක් හදලා ඉක්මනට විකුණන්න. මම හිතන්නේ ඊට වඩා ගුණාත්මක දෙයක් ස්ලෝ මෝෂන් ආවත් කමක් නැහැ. එතකොට මම හිතනවා ඒකට පැවැත්මත් හොඳයි. අනිත් එක බ්‍රෑන්ඩ් එකක් විදිහට හරි ඔන්ටර්ප්‍රනර් කෙනෙක් විදිහට හරි ගුණාත්මක දෙයක් මාකට් එකට සහ කස්ටමර් අතට යවන්න. එහෙම නැතුව ඔන්ටර්ප්‍රනර් කෙනෙක් අතට අහුවෙන දේ මිනිසුන්ට විකුණලා අර නිකන් අපි අර කතාවට කියන්නේ අර මේ එස්කිමෝ ලටත් ප්‍රිජ්ජ ගුණ කතාව වගේ. එහෙම ඔන්ටර්ප්‍රනර් කෙනෙක් වෙලා වැඩක් නැහැ. මම හිතන්නේ කස්ටමර් සැටිස්ෆැක්ෂන් එක තියෙන තැනට අපි පිච් කරන්න ඕන. ඒ ලෙවල් එකට ප්‍රොඩක්ට් එක කස්ටමර්ටත් අලුත් ඉම්ප්‍රෙෂන් එකක් විදිහට එනවා නම් තමයි ව්‍යවසායකයා සතුටු. ෂෙනු අවසාන වශයෙන් මොනවද කියන්න තියෙන්නේ? අපේ අලුත් කැෆේ එක තියෙන්නේ නුගේගොඩ ස්ටැන්ලි තිලකරත්න මාවතේ. ඔයගොල්ලන්ට අපේ Facebook page එක තියෙනවා bedlips කියලා. ඒකෙන් සහ Instagram page එක තියෙනවා bedlips.lk කියලා. ඒ දෙකෙන් අපේ විස්තර බලා ගන්න පුළුවන්. ඊට අමතරව Google එකේ සර්ච් කරනවා නම් අපි bedlips කියන නම ගැහුවාම ලොකේෂන් එක Google එකේ ගන්න පුළුවන්. අපේ ස්ට්‍රෝබෙරි අපේ ෆැක්ටරි ප්‍රොඩක්ට් එක මේ හැම නිෂ්පාදනයක්ම ගන්න පුළුවන් මෙතන අපේ කැෆේ එකෙන්. ඊට අමතරව ඔයගොල්ලෝ ඉම්ප්‍රෙස් වෙන ප්‍රොඩක්ට්ස් ටිකක් අපේ මෙනු එකේ තියෙනවා. ජූස් එක, චීස් කේක් ගත්තාම, වොෆල්ස් ගත්තාම, අයිස්ක්‍රීම්ස් ගත්තාම අපි මම හිතනවා ඒක අපේ වෙනම ලෙවල් එකකට වෙන වැඩක්. සහ මේ අර ෆැක්ටරි ලෙවල් එකෙන් නෙවෙයි අපේ හෝම් මේඩ් ලෙවල් එකෙන් මේ ප්‍රොඩක්ට්ස් ටික රස විඳින්න පුළුවන්. සහ ගුණාත්මක භාවයෙන් ඉහළ ප්‍රොඩක්ට් ටිකක් තමයි අපි මෙතන කරගෙන යන්නේ. මම හිතන්නේ පළවෙනි කස්ටමර් අපේ ආපහු මේ වෙනුවෙන්ම එන ප්‍රොඩක්ට්ස් අපේ ප්‍රමාණයක් තමයි මෙතන තියෙන්නේ. ඇවිත් අපේ නුගේගොඩ කැෆේ එකෙන් රස බලන්න පුළුවන්. රයිට්. එහෙනම් ඔබ දෙවලට බොහොම ස්තුතියි. අපි නැවත හමු. බොහොම ස්තුතියි කැලුම්ටත් මේ අපේ ආරාධනාව පිළි අරගෙන මෙතෙන්ට පැමිණියාට. සහ ඔන්ටර්ප්‍රනර් කෙනෙක් වෙනුවෙන් සහ ඔන්ටර්ප්‍රනර් කෙනෙක්ගෙන් එන්න ඕන මැසේජ් එක පාරිභෝගිකයන් අතරට සහ පාභෝගිකයන් සහ ඔබේ පරිශීලකයන් අතරට මේ මැසේජ් එක යන්න පුළුවන් ලෙවල් එකකට මේ වැඩේ කරනවට බොහොම ස්තුතියි. Thank you. Thank you.